ඔසරත් මහත්මයා මේ දීර්ඝ ඔබේ පිළිතුරත් සමගින් මම ඊළඟ පිළිතුරට යන්න ප්‍රශ්නෙට යන්න කැමති. ප්‍රශ්න නෙමෙයි අතර මේක පුවත. ඒ පුවත තමයි මිලින්ද මොරගොඩ ඇමතිතුමා. ඔහු අධිකරණ අමාත්‍ය ලෙස දියුණු දීලා තිබුණා. ඒ වගේම තමයි ජාතික නිදහස් පෙරමුණ අපිට ගිය සතියේත් අපි ප්‍රේක්ෂකයන් අපි මේ සම්බන්ධව කතා කරා. ජාතික නිදහස් පෙරමුණ සම්බන්ධව. ඔවුන්ට අමාත්‍ය ධූර දෙකක් දැන් ලැබිලා තිබෙනවා. අපි මේ ගැනත් අදහසක් පළ කරමු. මොකද අපි ගිය සතියේ රට පිටරට වැඩසටහන ඔස්සේ අපි කතා කරා ඔවුන්ට මේ අමාත්‍ය ධූර දෙක ලැබෙන්න යනවාද කියලා. ඔබතුමා පළ කරා අබන සතිය වෙනකොට මම හිතන්නේ මේකේ පිළිතුරක් ලැබෙයි කියලා. අපිට දැන් මේ පිළිතුර ලැබිලා තිබුණා සරත් මහත්මයා. අපි ඒ ගැනත් අදහසක් පළ කරමු. සංජය පසුගිය සතියේ සිදු වුණු කැබිනට් අමාත්‍ය ධූර පිළිගැනීම පිළිබඳව කතා කිරීමේදී විශේෂයෙන්ම පසුගියදා අප අතරින් විය වුණු අමරසිරි දොඩංගොඩ මහත්මයා තමයි අධිකරණ අමාත්‍ය ධූරයේ හැපොවමින් සිටිය ශ්‍රී ලංකාවේ. ඔහුගේ අවාවැය සමගම හිස්සුණු අමාත්‍ය ධූරයට අධිකරණ අමාත්‍ය ධූරයට මොරගොඩ මහත්මයා පත්තු කරන ලැබුවා මිලින්ද මොරගොඩ මහත්මයා. ඒ මිලින්ද මොරගොඩ මහත්මයා පවත්වාගෙන ඉන්න සංචාරක අමාත්‍ය ධූරය සඳහා තමයි ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුරුතිලක මහත්මයා පත් කරේ. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේට තවත් කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් පත් දීලා තිබුණා. ඒ තමයි සංස්කෘතික අමාත්‍ය ධූරයක් පිරිසිරි විජේනායක මහත්මයාට. මේ අමාත්‍ය මණ්ඩලය මේ විදිහට වෙනස් වීමක් සිදු වුණා. මේ අමාත්‍ය මණ්ඩල වෙනස් වීම තුළ අමාත්‍ය මණ්ඩලට ඇතුළත් වුණු නව අමාත්‍යවරුන් හැටියට මිලින්ද මොරගොඩ මහත්මයා ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම පසුගිය යම් මාධ්‍ය තුලින් කතා කරනු ලැබුවා මේ මිලින්ද මොරගොඩ මහත්මයාට අධිකරණ අමාත්‍ය ධූරය ලබා දීම කොයිතරම් සාධාරණද කොයිතරම් නීතියානුකූලද කියන එක. මොකද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ මිලින්ද මොරගොඩ මහත්මයා එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එකතු වුණු 17 දෙනාගේ කල්ලියේ පුජ්‍යලයක්. ඔහු එක්සත් ජාතික පක්ෂයේ රජ පාලන කාලය තුල සිදුවුණු අක්‍රමිකතාවයක් පිළිබඳව විශේෂයෙන්ම රක්ෂණ සංස්ථාව පෞද්ගලිකකරණය කිරීමේදී එහි ගනුදෙනු වල සිදුවුණු අක්‍රමිකතාවයක් පිළිබඳව මිනිස් තමන්ගේ අයිතිවාසිකම් වලට යම් බලපෑමක් සිදු වුණා කියලා ගේස්ත අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා දැනට. එසේ නඩුවක විත්කරුවෙක් වෙච්ච පුද්ගලයෙකුට ලංකාවේ අධිකරණ අමාත්‍ය ධූරය ලබා දීම කොයිතරම් නීතියානුකූලද සදාචාරාත්මක කියන වගේ ප්‍රශ්නය යම් මාධ්‍ය තුලින් කතා කරලා තිබුණා. ඒ වගේම මේ නන්දන කුලතිලක මහත්මයාට ලැබුණු සංචාරක අමාත්‍ය ධූරයේ යම් කප්පාදු කිරීම තුලින් තමයි ඔහුට ලැබුණේ. ඔහුට පූර්ණ සංචාරක අමාත්‍ය ධූරය ලැබිලා නැහැ. ඔහුට කප්පාදු කරන ලද සංචාරක අමාත්‍ය ධූරයක් තමයි ලැබුණේ. කෙසේ වෙතත් මේ ජාතික නිදහස් පෙරමුණට අමාත්‍ය ධූර ලබා ගැනීමේදී නන්දන ගුණතිලක මහත්මයාට මම හිතන්නේ ලොකු උමනාවක් තිබුණා අමාත්‍ය ධූරයක් ලබා ගැනීම සඳහා. ඔහු විශාල කාලයක් පුරාම පෙරම් පුරුමින් සිටියා ජනාධිපතිතුමා සමග එකතු වෙලා ඔහුගේ කැබිනට් එකට ඇතුල් වෙලා ඔහු සමග වැඩ කර ගැනීම සඳහා ඔහුට විශාල අවශ්‍යතාවයක් තිබුණා. ඒ අවශ්‍යතාවය මුදුන්පත් කරවා ගැනීමට නොහැකුණු තැන තමයි ඔහු ජනතා මිතුරුන්ගෙන් ඉවත් වුණේ. ඉවත් වෙන තැනට ඔහුට සිදු වුණේ මෙන්න මේ සිදුවීම් ජාලාව හරහා තමයි ජනතා මිතුරුන්ගෙන් ඉවත් වෙන ඔහුට ඔහු කියා සිටියා ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ හෘද සාක්ෂියට අවනතව වැඩ කිරීමට නොහැකෙන එක ඔහු පක්ෂයෙන් ඉවත් වුණා කියලා. ඒ හෘද සාක්ෂිය තමයි මෙන්න මේ අමාත්‍ය ධූරයක් හෝ ලබාගෙන ජනාධිපතිතුමා සමග වැඩ කළ යුතුයි කියන හැඟීම ඔහුගේ හෘද සාක්ෂිය. අද හෘද සාක්ෂියට එකඟව ඔහු අමාත්‍ය ධූරයක් අරගෙන වැඩ කටයුතු කරනවා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ අනිත් අමාත්‍ය ධූරය හැටියට කැබිනට් නොවන අමාත්‍ය ධූරයක් පිරිසිරි විජේනායක මහත්මයාට ලබා දුන්නා. මෙන්න මේ වගේ සිදුවීමක් තමයි මේ කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍ය මණ්ඩලයේ වෙනස් වීම සිදු වුණේ.